Welcome you all to your English learning channel U for You Easy. ඉතින් අපි අද පටන් ගන්න හදන්නේ තවත් වැදගත් ලෙසන් එකක්. හිතන්න මෙන්න මේ වගේ දෙයක්. කොහොමද අපි කියන්නේ මට බයිසිකලයක් තියෙනවා. මට තමයි අයිති බයිසිකලය. එහෙනම් මම දන්නවා මට බයිසිකලය අයිති කියලා අපිට කියන්න පුළුවන්. I have a bicycle. දැන් ඔන්න මොකද උනේ? මම අයිති කෙනා හින්දා මට කියන්න පුළුවන් වුණා I have කියලා දාලා. ඔහුට බයිසිකලයක් තියෙනවා. He has a bicycle. කොහොම වුණත් මෙතෙන්දී මොකද වෙන්නේ? අපි අයිති කෙනෙක් දන්නවා. ඒ දන්න වෙලාවට අපිට I have නැත්නම් he has ඔන්න ඔය වගේ has have දාලා sentence එක form කරන්නට පුළුවන්. යම් මේකේ මේ වගේ දෙයක් හිතන්නකෝ. ඔයා කොහේ හරි බයිසිකලයක් තියෙනවා දැකලා කියන බයිසිකලයක් තියෙනවා රතන. බයිසිකලයක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? අපි දන්නවද මේකේ අයිති කෙනා කවුද කියලා නැහැ. නමුත් බයිසිකලයක් තියෙනවා. මෙන්න මේ වගේ දෙයක් අපි කියන්නේ කොහොමද? අන්න ඒ වෙලාවට අපි භාවිතා කරනවා there is a bicycle. THERE දාලා යොදන්නා වූ ක්‍රමයක් තියෙනවා, රටාවක් තියෙනවා. අපි අන්න ඒක හඳුන්වනවා there is නැත්නම් there are. ඔන්න මොකද අපි කරන්නේ එහෙනම් බයිසිකලයක්. එක බයිසිකලයක් තියෙනවා එහෙනම් there is a bicycle. ඒ වගේම අපිට කියන්නට පුළුවන් පාලමක් තියෙනවා. There is a bridge. There is a bridge. පාලමක් තියෙනවා. නැත්නම් there is a bird. කුරුල්ලෙක් ඉන්නවා. දැන් මොකද වුනේ? එක දෙයක් තියෙනවා නැත්නම් එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි ඔයාලට කියන්න අවශ්‍යන පොත් තියෙනවා ගොඩක්. දැන් මොකද කරන්නේ? There are books. පොත් තියෙනවා. ඒ වගේම තමයි ඔය කොහෙද දැකලා කියනවා අතන කොඩි ගොඩක් තියෙනවා. There are flags. There are flags. මොනවද තියෙන්නේ? කොඩි තියෙනවා. එහෙනම් අපි මොකද කරේ මෙතෙන්දී? there is කියලා දැම්මා එක දෙයක් තියෙනවා කියන්න නැත්නම් එක්කෙනෙක් ඉන්නවා කියන්න. ඒ වගේම තමයි there are දැම්මා ගොඩක් දේවල් තියෙනවා නැත්නම් ගොඩ දෙනෙක් ඉන්නවා කියන්න. ඒ වගේම තමයි ඊයේ හවස දැක්කා මෙතන කාර් එකක් තිබුණා. දැන් මොකද වෙන්නේ? ඔයා කියනවා ඊයේ මෙතන කාර් එකක් තිබුණා. කාර් එකක් තිබුණා. දැන් තියෙනවද නැහැ. හැබැයි ඊයේ තිබුණ මෙතන කාර් එකක්. එහෙනම් අතීතයේ තිබුණ දෙයක් ගැන කතා කරනවා. එහෙනම් අපි මොකද කරන්නේ? එතෙන්දී අපි මොකද කරන්නේ? there was a car. කාර් එකක් තිබුණා. දැන් මොකද උනේ? කාර් එකක් තිබුණා හැබැයි ඊයේ නැත්තම් කලින් දවසක. ඒ වගේම මිනිහෙක් හිටියා. අපි කියනවා ගේට්ටුව ළඟ මිනිස්සෙක් හිටියා. දැන් මොකද වෙන්නේ? ඉස්සෙල්ලා දැක්ක දෙයක් ඉවර වෙච්ච දෙයක් එහෙනම් මිනිහෙක් එක්කෙනෙක්. එහෙනම් මොකද වෙන්නේ? there was a man. there was a man. මිනිස්සෙක් හිටියා. දැන් මොකද කළේ? එහෙනම් ඔන්න there was කියන දැන් එක්කෙනෙක් හිටිය හින්දා. ඒ වගේම හිතන්නකෝ ඔයා කියනවා වලාකුළු තිබුණා. ඔන්න වහින්න කලින් දකිනවා වලාකුළු තියෙනවා හසේ එilla කියනවා. මේ වැස්සට කලින් ගොඩක් වලාකුළු තිබුණා. වලාකුළු තිබුණා. දැන් මොකද වෙන්නේ? ගොඩක්. එහෙනම් the clouds කියන එක තමයි වලාකුළු. එහෙනම් there were clouds. there were clouds. වලාකුළු තිබුණා. ඒ වගේම තමයි මට ගාඩන් එකට ගියාම දකින්න මීමැස්සු රෑනක් ඉන්නවා. අම්මෝ පැනලා දිවුවා නේද? කොහොමද ඇවිල්ලා කියනවා මූ මීමැස්සු ගොඩක් හිටියා. එහෙනම් මොකද වෙන්නේ? මීමැස්සෝ රංචුවක් හිටියා ගොඩක් හිටියා. there were bees. there were bees. මීමැස්සෝ හිටියා. දැන් මොකද වෙන්නේ? එහෙනම් අන්න එක දෙයක් හිටියා තිබුණා නම් අපි there was කියලා දැම්මා. ඒ වගේම තමයි ගොඩක් දේවල් හිටියා. නැත්තම් තිබුණා නම් මොකද කළේ? there were කියන එක යෙදුවා. ඒ වගේ තමයි දැන් ඔයාලට හිතන්නකෝ සමහරට ඉස්සරහට වෙන දෙයක් ගැන කියන්නට ඕන වෙනවා. මට ඔයාලට කියන්න පුළුවන් අපිට හෙට මීටින් එකක් තියෙවි. හෙට අපිට මීටින් එකක් තියෙ දැන් අන්න අනාගතේ. අපි ඒ වෙලාවට මොකද කරන්නේ? there will be a meeting. there will be a meeting. මොකද්ද තියෙන්නේ? මීටින් එකක් තියෙවි. there will be a meeting. එහෙම නැත්නම් අපි මොකක් හරි උත්සවයකට යනවා කියන අපි අහනවා මට ගොඩක් මිනිස්සු ඉඳී නේද? සෙනඟ ගොඩක් ඉඳී නේද? දැන් මොකද අපි කියනවා අපි ඉස්සරහට හිතනවා ගොඩක් මිනිස්සු ඉඳීවි. there will be many people. there will be many people. ගොඩක් මිනිසුන් ඉඳීවි. දැන් මොකද වෙන්නේ? ගොඩක් දෙනෙක් ඉඳීවි කියලා අපි හිතනවා. එහෙනම් අපි මොකද කළේ එතෙන්දී? there will be කියන එක යෙදුවා. එහෙමනම් මතක තියාගන්නට ඕනේ there is there are අපි දානවා වර්තමාන කාලයේදී. there was there were භාවිතා කරනවා අතීත කාලයේදී. ඒ වගේම there will be අනාගත කාලයේදී අපි භාවිතා කරනවා. ඉතින් ඒ වගේම තමයි දැන් අපි කතා කරන්නේ දෙයක් තියෙනවා කියලා. ඒ තියෙන දේ
කොහෙද තියෙන්නේ? නැත්නම් මොන වෙලාවෙද සිද්ධ වෙන්නේ කියලා අපිට ඕනනම් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ වාක්‍ය පැහැදිලි අවබෝධයක් දෙන්නට අපිට හැකියාව ලැබෙනවා. අපි කලින් කතා කරා වගේම there is a bicycle. bicycle එකක් තියෙනවා. කොහෙද තියෙන්නේ? Under the tree. There's a bicycle under the tree. ගස යට bicycle එකක් තියෙනවා. ඒ වගේම තමයි there are books. පොත් තියෙනවා. අපි කියන පොත් ගොඩක් තියෙනවා මේසෙ උඩ. දැන් මොකද වෙන්නේ? There are books on the table. කොහෙද තියෙන්නේ? On the table. ඒ වගේම තමයි there were clouds. වලාකුළු තිබුණා. කොහෙද තිබුණේ? In the sky. අහසේ. එහෙනම් there were clouds in the sky. අහසේ වලාකුළු තිබුණා. ඒ වගේම තමයි there was a car. කාර් එකක් තිබුණා. කොහෙද? There was a car here. මෙහි කාර් එකක් තිබුණා. කවද්ද? There was a car here yesterday. ඊයේ මෙහි කාර් එකක් තිබුණා. දැන් මොකද කළේ? There was a car here yesterday. ඒ වගේම තමයි there will be a meeting. meeting එකක් තියෙන්නේ. කවද්ද තියෙන්නේ? කිව්වේ හෙට තියෙනවා කියලා. එහෙනම් there will be a meeting tomorrow. හෙට meeting එකක් තියෙනවා. අපි මොකද කළේ එහෙනම්? අන්න තියෙන දේ. නැත්තම් කවද්ද තියෙන්නේ කියන එක සම්බන්ධ කරලා මතක තියාගන්න. ඉස්සෙල්ලා තියෙන දේ කියලා පස්සේ කොහෙද තියෙන්නේ? කවද්ද වෙන්නේ කියලා සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් මේක හොඳට වැදගත් ගොඩක් මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට මේක එහෙම තියෙන්නේ නැහැ කියලා කියන්නත් ඕනේ නෝනේ. අන්න ඒ වෙලාවට අපි නෙගටිව් ෆෝම් පාවිච්චි කරන්නේ. අපි නැහැ කියලා කියද්දි is are was were එහෙම නැත්නම් will වලට පස්සේ not not එකක් යොදනවා. is not are not was not were not will not විශේෂයෙන් මතක තියාගන්න will not be කියලා තමයි යෙදෙන්නේ. එහෙමනම් මෙතන කාර් එකක් තිබුණේ නැහැ. ඉතින් ඔයා කතා කරද්දි කාත් එක්ක කියනවා. නෑ මේ මෙතන කාර් එකක් තිබුණේ නැහැ. යාළුවෙක් කෙනෙක් පුළ නෑ ඊ මෙතන මේ ලොකු ලස්සන කාර් එකක් තිබුණා. නෑ මෙතන කාර් එකක් තිබුණේ නැහැ. දැන් මොකද වෙන්නේ? අපි කියනවා කාර් එකක් තිබුණේ නැහැ. There wasn't a car here. මෙහි කාර් එකක් තිබුණේ නැහැ. There was not a car. There wasn't a car. කාර් එකක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි අපි හිතන්න පුළුවන් මේ හෙට මීටින් එක තියෙන එකක් නැති වෙවි නේද? හෙට මීටින් එකක් නොතිබේවි. හෙට මීටින් එකක් තියෙන එකක් නැති වේවි. ඒක කොහොමද කියන්නේ එහෙනම්? There will not be a meeting tomorrow. There won't be a meeting tomorrow. ඒ වගේම තමයි ඔයාට ප්‍රශ්නයක් අහන්නත් අවස්ථාව වෙනවා. නේද? අපි කියන්නත් පුළුවන් එළියට ගිහලා බලලා සමහර කියන්න පුළුවන් මේ අහසේ සරුංගල් තියෙනවද? යාළුවෙක් අහන්න පුළුවන් මේ අහසේ සරුංගල් තියෙනවා. දැන් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් අහන්නට ඕනේ. අර ප්‍රශ්නයක් අහද්දී මොකද කරන්නේ? question form එකේදී ඔය is are was were නැත්නම් will කියන එක there වලට කලින් යොදනවා. ඒ කියන්නේ is there are there was there were there will there be. ඔන්න මතක තියාගන්න will වලදී will විතරයි ගන්න නම් will there be. අපි බලමු එහෙනම් කොහොමද කියන්නේ? අහසේ සරුංගල් තියෙනවද? යාළුවෙක්ගෙන් අහන්න පුළුවන්. එහෙනම් දැන් මොකද මේ සරුංගල්? kites කියන්නේ plural එකක්. ගොඩක් වර්තමාන කාලේ. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් ඉඳ are there kites in the sky? Are there kites in the sky? අහසේ සරුංගල් තියෙනවද? ඒ වගේම තමයි අපිට පුළුවන් අපි කල්පනා කරගෙන ඔන්න හිට මොකක් හරි පාටි එකක් මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා. පාටි එකේ ගොඩක් ගෙස්ලා ඉඳීවිද? අපි මොකද කරන්නේ? කොහොමද අහන්නේ? අනාගත කාල දෙයක් තියේවිද? එහෙමනම් මොකද වෙන්නේ? Will there be many guests? Will there be many guests? Will there be many guests? ගොඩක් ගෙස්ලා ඉඳීද? ගොඩක් අමුත්තු සිටීවිද? ඔන්න අපි ප්‍රශ්න අහපු විදිය. දැන් අපි මොකද කළේ එහෙමනම්? නැත සහ ක්වෙස්චන් ආකාරය ගැන කතා කළා. ඒ වගේම ගොඩක් අය වරද්දන තැනක් තියෙනවා මෙන්න මේ සෙන්ටෙන්ස් එකේදී හරියට තේරුම් ගන්නේ නැතුව. දැන් මේ වගේ දෙයක්. ඔන්න අපි හිතන්නකො මෙහෙම අපි කියනවා කුරුල්ලෙක් ඉන්නවා කාර් එක උඩ. දැන් ඔයා දකින්න මෙතන කියනවා කුරුල්ලෙක් ඉන්නවා කාර් එක උඩ. ඉතින් ඔයා කොහොමද මේක හරියටම කියන්නේ? කුරුල්ලෙක් ඉන්නවා. There is a bird. There is a bird. කොහෙද ඉන්නේ? On the car. There is a bird on the car. දැන් ඔන්න ඉන්න තැන අපි on කියලා දාලා සම්බන්ධ කරා. ඔයා යම් මේකකින් කිව්වොත් එහෙම there is a car on the bird. දැන් මොකද වෙන්නේ? There is a car. car එකක් තියෙනවා on the bird. කුරුල්ලාගේ උඩ. මොකද වෙන්නේ? කුරුල්ලා මැරෙනවා. දැන් මොකද වෙන්නේ? ඇයි? ඔයා හිතපු දේ සමහරට වරද්දලා කියන්න පුළුවන්. ඔයා යම් මේකකින් කිව්වා there is a car on the bird කියලා car එකක් තියෙනවා කුරුල්ලාගේ උඩ.
මතක තියාගන්න ගොඩක් අය මේක හරියට තේරුම් ගන්න නැතුව හිතුමතේට කැමැති එක there is there are නැත්නම් was were will be වලට පස්සේ යොදන්න උත්සාහ කරන එක වැරදි. හරිම දේ මතක තියාගන්න හරියට ඉගෙන ගන්නට ඕනේ. තියෙන්නේ මොකද්ද? අන්න ඒක තමයි there help verb එකට පස්සේ යොදන්නේ. There is a bird. කවුද ඉන්නේ? කුරුල්ලෙක්. There is a bird. කොහෙද ඉන්නේ? on the car. කා එක උඩ. වරද්ද ගන්න එපා. තියෙන දේ, ඉන්න දේ there is, there are, there was, there were. එහෙම නැත්නම් there will be වලට පස්සේ අනිවාර්යෙන් යොදන්නටම ඕනි. මම හිතන්නේ මේක හොඳින් තේරුම් ගන්නට ඇති කියලා. එහෙමනම් අපි දැන් කතා කරන්නේ positive negative සහ question සහ common mistakes මොනවද කියලා. දැන් පොතේ දුරට තේරුණාද කියලා බලන්න අපි පොඩි practice session එකක් කරලා බලමු. මම හිතන්නේ ඔයාලා ready කියලා. මම මෙතෙන්දී ඔයාලට sentences හතරක් දෙනවා. blanks එකල ඔයා අදාළ blank එකට ගැළපෙන there සහ අදාළ helping verb එක මොකද්ද? is the, are the, was the, were the එහෙම නැත්නම් will be ද කියලා හරියට යොදන්නට ඕනේ. අපි බලමු එක එක කොහොමද මෙන්න මේ activity එක කරන්න කියලා. බලන්න පළවෙනි එක blank a cat in the room. මේකේ meaning එක වෙන්නට ඕනේ පූසෙක් ඉන්නවා කාමරය තුල. ඒ වගේම තමයි blank many cups on the table. මේසෙ උඩ cups ගොඩක් තියෙනවා. ඊළඟ එක blank a big tree here last day. ගිය අවුරුද්දේ මෙහි ලොකු ගසක් තිබුණා. ඒ වගේම තමයි blank many people tomorrow. ගොඩක් මිනිසුන් සිටීවි හෙට. ඉතින් ඔන්න ඔය sentences හතර තමයි තියෙන්නේ. ඔයාලා අදාළ blank එකට there is the, are the, was the, were the, will be the කියලා මේක fill කරන්න ඕනේ. Pause the video and try. And next let's discuss the answers. Okay, the first one. පළවෙනි එක බලන්න. blank a cat in the room. දැන් මොකද වෙන්නේ? පූසෙක් ඉන්නවා එක්කෙනෙක්. එහෙනම් මොකද වෙන්නේ? there is a cat in the room. ඒ වගේම තමයි ඊළඟ එක කෝප්ප තියෙනවා ගොඩක්. එහෙනම් මොකද වෙන්නේ? there are cups on the table. there are cups on the table. ඒ වගේම තමයි ලොකු ගහක් තිබුණා මෙහි. තිබුණා එක දෙයක්. එහෙනම් මොකද වෙන්නේ? there was a big tree here last year. ගිය අවුරුද්දේ මෙහි ලොකු ගසක් තිබුණා. ඒ වගේම තමයි ගොඩක් මිනිසුන් සිටීවි හෙට. there will be. මොකද අනාගත කාලේ. එහෙනම් there will be many people tomorrow. ගොඩක් මිනිසුන් සිටීවි හෙට. ඉතින් ඔන්න අපි එහෙනම් කතා කළාද මොන වෙලාවට there කියන වාක්‍ය යොදන්නේ කියලා නැවතත් මතක් කරෝතිය. අපි there යොදන්නේ එහෙනම් අයිති කෙනෙක් දන්නේ නැති වෙලාවට there ඉන්නවා, තියනවා, තිබුණා, හිටියා, තියේවි, සිටීවි කියලා කියනට. ඉතින් ඒ වගේම there is දැන් එක දෙයක් තියෙනවා කියන්න there are ගොඩක් දේවල් තියෙනවා කියන භාවිතා කරන වර්තමාන කාල present tense. ඒ වගේම there was එක දෙයක් තිබුණා කියන්න there were ගොඩක් දේවල් තිබුණා කියන්නත් past tense අතීත කාලෙදී භාවිතා කරනවා. ඒ වගේම there will be ඕනම දෙයක් ඕනම කෙනෙක් ඉඳීවි සිටීවි කියලා කියන භාවිතා කරනවා. ඉතින් මම හිතන්නේ ඔයාලට මේ ලෙසන් එක හොඳින් තේරුම් ගන්නට ඇති. ඉතින් යූස්ෆුල් නම් ඔයාගේ යාළුවොත් එක්කලා ෂෙයා කරගන්න. ඒ වගේම හොඳයි නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තවමත් අපේ U4U EC ඔයාලා subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න සහ අපේ ඉදිරි update නිරන්තරයෙන් ලබා ගන්න ටික රැඳී සිටින්න. So with this we are going to conclude today's session and wish to meet you with another very useful lessons. Thanks for watching. Have a great day. Bye.